ඉතින් කොහොමද ඔයාලට හොඳ පෞරුෂයක් නිර්මාණය කරගන්න කැමති? ඔයාට තමයි මේ වීඩියෝ එක මම අද අරගෙන ආවේ. කතාවට චුට්ටක් අහුම්කම් දෙන්නකෝ. අපි එච්.අයි මහත්තයාත් ඇතුළුව කණ්ඩායමක් එනවනේ අපේ ගෙවල් වලට ඩෙංගු බලන්න. ඉතින් ඔන්න ඔය ආපු වෙලාවක මේ ගෙදර ඇත්තටම ඩෙංගු පොවෙන ස්ථාන ගොඩක් තිබිච්ච තැනක්. ඕකේ වත්තේ ඒ වගේ ස්ථාන තිබුණත් ඔතේ ලස්සනට කොටකොළ පාතියක් හොයාගෙන හිටියා. ඉතින් මේ එන පිරිස ඉස්සෙල්ලාම මේ නිවසට ආපුවාම මේ පුද්ගලයාට ප්‍රකාශ කරේ "ෂා ලස්සනට ඔයාගේ වත්තේ කොටකොළ පාතියක් හදලා තියෙනවානේ. ඉතින් බලන්නකෝ හරි ප්‍රියමනාපයි එහාට දකින්න ගමන්. හැබැයි මහත්තයෝ ඔයාගේ වත්තේ තැන් වල නම් ඩෙංගු බෝවෙන තැඹිලි කොම්බ කවර වර්ග නම් අපි දැක්කා. මේ වගේ ලස්සනට කොටකොළ පාතිය වට හදාගෙන ඉන්න පුළුවන් නම් ඔයාගේ වත්තේ මෙන්න මේ වගේ ඩෙංගු බෝවෙන තැන් තියෙන ඔයා දන්නේ නැති නිසා වෙන්න ඇති සමහර විට මේවා පුලුසා දාන්න නැතුව ඇත්තේ කියලා එයාට කරන්න ඕන දේ කියලා දීලා ඔහුගේ වැරද්ද නිවැරදි කරන්න ඒ පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපි යම්කිසි කෙනෙක්ගේ වැරද්දක් හරි අඩුපාඩුවක් හරි දුටුවාම අපිට පුළුවන් වෙන්න ඕනේ ඔහුගේ තියෙන හොඳක් ගැන වර්ණනාවක් කරලා ඊට පස්සේ ඔහුගේ වැරද්ද උඩ ප්‍රකාශයට පත් කරන්න. ඒක හදාගන්න විදිය ගැන නිහතමානීව කියලා දීලා ඔහුගේ හිත නොලදෙන විදිහට ඔබේ වචන පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ. මෙන්න මේ විදියට තවත් කෙනෙකුගේ හිත නොලදෙන විදියට මේ වැරද්ද උට පෙන්වලා දෙන්න පුළුවන් විදියට හැකියාවක් වා නිර්මාණය කරගත්තොත් ඔයාට හොඳ පර්සනැලිටි එකක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔන්න අවස්ථාවක් තියෙනවා.